welcome to my YouTube channel again. ඉතින් අද vlog එක batch photo day. ඉතින් අපේ campus එකේ දන්නවා වගේ මේ දවස්වල TikTok share වුණා. ඔයාලා දැක්කනම් ඉතින් අපේ campus එකේ graduates ලාගේ batch photo එක දවස තමයි අද. ඉතින් මම videos දැම්මේ නෑ ගොඩ කාලෙකින්. ඉතින් මේකවත් වීඩියෝ එකක් කරලා edit කරලා මම ඔයාලා වෙනුවෙන්ම ගෙනාවා. ඒත් එක්කම මේ වගේ මෙමරීස් අපිට හැමදාම නෑ. ඉතින් ඒ නිසා මම හිතුවා මේක vlog එකක් විදියට කියන්න. මොකද මට මෙමරි එකක් වෙනවා කියලා ඉස්සරහට මගේ යාළුවන්ට ඒත් එක්කම අපි හැමෝටම මේක මෙමරියක් වෙන හින්දා මම හිතුවා මේක vlog එකකින් ගේන්න. ඉතින් මේ වීඩියෝ එක එච්චර දිග නැහැ. හැබැයි මේ පොඩි ටික හරි මතක තියාගන්න හරි අපිට තියෙනවා කියලා මම ඒ හින්දා මේක vlog එකක් විදියට කරා. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා කොහොමද සතුටින් ඉන්නවද? පරිස්සමින් ඉන්නවද කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අපේ බාගි සෙට් එක එනවා. ඉතින් කට්ටියම ඉතින් ගොඩ කාලෙකින් හම්බුනේ. එන්නට බෝවි පච්චකේ හිටපු එක තමයි කරේ. එතකනුත් ෆොටෝ ගත්තා. කට්ටියගේ ආගිය තොරතුරු කතා කරා. ඒකද අපි හැමෝම හම්බ වෙන්නේ මං හිතන්නේ මාස 3කට වගේ කාලයකට පස්සේ. ඉතින් ඇත්තටම කිසිම කට්ටියගේ කිසිම අප්ඩේට් එකක් හරියට දැනගන්න විදිහක් නැහැ. ඒ වුණාට මොන දේ වුණත් අපි කට්ටිය එකතු වුණාම ප්‍රශ්න නෙවෙයි කතා කරන්න අපිට ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඒ කතා කරලා අපේ පිස්සු වැඩ ආයෙ මතක් කරලා එක්කෝ අපේ ජොබ් වල මොකද වෙන්නේ දත්තේ කියලා අන්න ඒ වගේ දේවල් ගැන තමයි කතා කර හිටියේ අපි එච්චර වෙලා. ඉතින් ඊට පස්සේ අපි බැච් ෆොටෝ එක ගන්න ඕන නිසා අපේ රෙක් එකට ගියා. මොකද අපි රෙජිස්ටර් වෙන්න ඕන. ඒත් එක්කම අපි මෙන්න මේ ෆ්‍රේම් ෆොටෝ එක ගන්න ඕන නිසා එතන පේමන්ට් එකක් කරන්න ඕන. ඉතින් ඒ නිසා අපි හිතුවා එතනට ගිහලා අපේ වැඩ ටික ඉවර කරගන්නවා කියලා. ඒත් එක්කම අපි කට්ටිය ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා ෆොටෝ ගත්තා. තව of course අනිවාර්යෙන් අපි ෆොටෝ ගන්නවා. ඉතින් ඒකම අපේ මෙතින් දිව හම්බුණා මට ගොඩ කාලෙකින් හැමෝම හම්බුනේ. ඉතින් කයිය ගහලා අපේ දේවල් කතා කරලා තමයි ඉතින් ගොඩක් වෙලා හිටියේ. ඉතින් ඊට පස්සේ අපේ කට්ටියගේ කියන්නේ අපේ ටුවරිසම් බැච් එකේ කට්ටියගේ ෆොටෝස් ගන්න කට්ටියම පෝලිං ගහනවා. ඉතින් බැච් ස්ටොප් වගේ නෙමෙයි බැච් එකේම කොටම ගෑල් ළමයා වෙච්ච මම තමයි මුලින්ම ඉදිරි ගමන පටන් ගත්තේ. හිතා ගන්න. ඉතින් ඒ යන අතරමඟදී අපේ කැම්පස් එක තව කාලයක් ඉන්නත් නෑනේ. තව ඊට පස්සේ ග්‍රැජුවේෂන් ඩේ එකෙන් පස්සේ අපේ කැම්පස් ජීවිතෙත් ඉවරයි නේද කියලා එදා හිතුණා. ඉතින් දැන් මේ වීඩියෝ එක එඩිට් කරන වෙලාවේ හිතනවා දැන් එදා දවසක් දැන් ඉවරයි නේද? කාලේ කොච්චර ගෙවෙනවද කියන දේ දැන් මාර විදිහට දැනෙනවා. ඉතින් ඒ අතරේ අපේ බැච් ෆොටෝ එක අරගෙන ඉවරලා කට්ටියගේ නම් විස්තර ටික ලියා ගන්නවා. මොකද එතන රෝහිතය කෙට්ටු වෙලා මම හිතන ෆ්‍රේම් එකේ නම් ටික ලියන්න නිසා. ඉතින් අපි මෙතන කට්ටියගේ බැච් ෆොටෝ අරගෙන ඉවරලා කට්ටිය කතා කරන දේවල් පොඩක් අහගෙන ඉන්නකෝ. ආයේ මම අර කෙට්ටු වෙනවා. කෙට්ටු වෙන්න කාලෙට කලින් ගානේ ග්‍රැජුවේෂන් එක කෙට්ටු වෙලා නෝනේ. ග්‍රැජුවේෂන් එක බලන්න බිෆෝර් ද ලාස්ට් ඉන්නේම නේ පස්සෙන්නේ. ඉතින් ඔය ඉන්නේ මම. මේක මම දන්නේ නැහැ බාගේ ෆොටෝ එකක් ගන්නවා කියලා වීඩියෝ එකකුත් අරගෙන. ඉතින් මේ ටික ඉවර වෙලා බැච් ෆොටෝස් අරන් ඉවර වෙලා ඊට පස්සේ අපි ආයි ටිකක් වෙලා හිටිය කට්ටිය ෆොටෝ ගන්නකම් ඒ ටික අරගෙන හිටෝ මම ආවා කන්න. මොකද මම මාර බඩගින්න හිටියේ. අපි PNS එකට ආව අපේ කැම්පස් එක ඇතුළේ තියෙන. ඒකේ තුන් කාලා ඊපස්සේ මම ගෙදර එන්න මොකද ඊට පහුවදා මම වැඩ කරන්න යන්න ඕන නිසා. ඉතින් මෙතනින් වීඩියෝ එක ඉවරයි. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි.